හරි ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා ෆෝන් එකේ තියෙන browser එක ඕපන් කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන Google Chrome browser වෙන විදිහට ඕපන් කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට Google Chrome browser එක ඕපන් කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන search bar එකේ search කරන්න ඕනේ github.com කියලා. මම දැන් මෙන්න මේ විදිහට github.com කියලා මේ විදිහට search කරගන්න. ඉතින් මේ විදිහට search කරගත්ත පස්සේ ඔයා මෙන්න මේ වගේ GitHub එකේ home page එකට අරන් ඉන්නේ. ඉතින් ඔයාලා GitHub account එකක් හදාගන්න දැන් නැත්නම් මම කලින් වීඩියෝ එකක් කරලාදී මම මේ වීඩියෝ එකේ link එක පළ description එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා GitHub account එකක් හදාගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දකුණු පැත්තේ කෙලව තියෙනවා තිත් තුනක්. ඔයා මෙන්න තිත් තුනට ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ site bar එකක් open වෙයි. ඉතින් මේ site bar එකේ ඔයාලට පල්ලෙහාට ගිහලා බලා ගන්න පුළුවන් තියෙනවා desktop site කියලා. ඉතින් මෙන්න මේ desktop site කියන option එකට ඔයා ටික් එක දාගන්න ඕනේ. ඒකට ඔයාගේ web browser එක desktop site ගන්නවා. ඉතින් අපි හැම desktop site දාගන්නේ මේ විදිහට desktop site දාතර පස්සේ අපිට මේකේ තියෙන දේවල් හොයාගන්න ලේසි. ඉතින් ඒක අපි desktop site දාගන්න. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාලට බලන්න පුළුවන් දකුණු පැත්තේ තියෙන ඔයාගේ profile icon එක. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට profile icon එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි මේ විදිහට profile icon එකට ඔයා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තව setting ටිකක් open වෙයි. මෙතෙන් ඔයාලා බලා ගන්න පුළුවන් පල්ලෙහෙන් තියෙන setting කියලා option එක. ඉතින් ඔයා මෙන්න මේ setting කියන option එකට එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ පුංචි load එකක් ගිහිල්ලා ඔයා මෙන්න මේ වගේ දෙයක් අරගෙන එයි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වම් පැත්තේ මෙනු එකේ තියෙන ඔයාලා පල්ලෙහාම developer setting කියලා එකක්. ඔයා මෙන්න මේ developer setting කියන බටන් එකට එකපාරක් ක්ලික් කරගන්න. හරි මේ developer setting කියන බටන් එකට ඔයා එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලා බලා ගන්න පුළුවන් තියෙනවා personal access tokens කියලා එකක්. ඔයා මෙන්න මේකට එකපාරක් ක්ලික් කරගන්න මම දැන් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ personal access token කියන එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට option දෙකක් එනවා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් tokens classic කියලා. ඔයා මෙන්න මේ token classic කියන බටන් එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා generate new token කියලා එකක්. ඔයා මෙන්න මේ generate new token කියන එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට generate new token එකට එකපාරක් ක්ලික් කරගන්න. හරි ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් generate new token කියලා එක්ක generate new token classic කියලා එක්ක වෙනවා. ඔයා මෙන්න මේකෙන් generate new token classic කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ GitHub account එකේ password එක ඉල්ලනවා. මෙතනට ඔයා GitHub එකට දුන්න password එක enter කරලා confirm button එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි මම මේ විදිහට confirm button එකට ක්ලික් කරගන්නම්. හරි ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතෙන් ඔයාලා බලා ගන්න පුළුවන් note කියලා එකක් තියෙනවා. ඔයා මෙතන පුංචි note එකක් දෙන්න. නැත්නම් ඔයාලට පුළුවන් මොකක් කරනවා වගේ දෙයක් දෙන්න. ඒක ඔයාලට simple capital කියලා ගන්න. ඔයාලට කැමති විදිහට මෙතන දෙන්න පුළුවන්. මම මේ විදිහට SL Netu Max කියලා දෙන්නම්. හරි මෙහෙම දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් expansion කියලා තියෙනවා. ඔයා මෙන්න මේකට no expansion කියන එක දෙන්න ඕනි. මම දැන් ඔයාලට මෙන්න මේ විදිහට highlight කරලා පෙන්නන්න. හරි no expansion කියන එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි තියෙනවා tick ටිකක් දාන්න. ඉතින් ඔයා මේ tick හැම එකකටම tick එක දාගන්න ඕනි අනිවාර්යෙන්. එකක්වත් මග අරගන්න එපා. හැමෝත් වගේ GitHub token එක වැඩ කරන්න තියෙන පුළුවන්. ඒ හින්දා ඔයා මේ token tick හැම එකකටම ටික එක දාගන්න. මම මේ විදිහට දැන් කරමු ටික එක දාගන්න. හරි මේ විදිහට ටික එක දාගෙන ඉන්නකොට පස්සේ ඔයාලා බලන්න පුළුවන් පල්ලෙහෙන් තියෙනවා generate token කියලා කොළ පාටින් බටන් එකක්. ඔයා වෙන මේ generate token කියලා කොළ පාට බටන් එකට ඔයා ක්ලික් කරගන්න. හරි ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ GitHub token එක හැදිලා ඉවරයි. මෙතන අපේ දැන් GitHub token එක ඔයාලට මේ GitHub token එක මේ විදිහට copy කරගන්න පුළුවන්. හරි ඔයා අනිවාර්යෙන් මේ GitHub token එක copy කරලා ඔයා කොහේ හරි store කරලා තියාගන්න. මම දැන් මේ GitHub token එක මගේ WhatsApp එකේ private chat එක දාලා තියන්නම්. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම දැන් මගේ WhatsApp එකට ගිහිල්ලා මේ chat එක open කරගෙන මෙන්න මේ chat එකට දාලා තියන්නම්. මම දැන් මේක හඳුනා ගන්න GitHub token කියලා type කරලා දාන්න. හරි ඉතින් මෙන්න මේ තමයි සාර්ථකව GitHub token එක හදාගන්නේ. මම ඊළඟට කියන වීඩියෝ වල මෙන්න මේ විදිහට GitHub token එක හදාගන්න ඉතින් ඉන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක බලලා GitHub token එක හදාගන්න.